රුසියාවේ න්‍යෂ්ටිකාවේ බෙලරුසියාව තුළ රැඳවීම සම්බන්ධයෙන් චීනයේ විරෝධය පළ කර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශයේ දෛනික මාධ්‍ය හමුව තුළ මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරනු ලැබූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළා. බෙලරුසියාව තුළ රුසියානු න්‍යෂ්ටිකාවේ රැඳවීමේ තීරණය චීනය සහ රුසියාව අතර න්‍යෂ්ටික එකඟතා කඩකිරීමක් බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාවෝ නිං සඳහන් කළා. සියලුම මට්ටමේ න්‍යෂ්ටික බලවත් රාජ්‍යයන් බාහිර රටවල් තුළ න්‍යෂ්ටිකාවේ යෙදවීමෙන් වැළකිය යුතු බවට චීන සහ රුසියානු ජනපතිවරුන් එකඟතාවයකට එළඹ තිබූ බව මෙහිදී හෙළි කර තිබෙනවා. න්‍යෂ්ටිකාවේ වැළැක්වීමට සියලු පාර්ශව එක්විය යුතු අතර න්‍යෂ්ටිකාවේ බෙදා හැරීම අනුමත කළ නොහැකි බව මෙහිදී පවසා තිබුණා. න්‍යෂ්ටිකාවේ වර්ධනය නොකිරීම සම්බන්ධයෙන් චීන රුසියානු එකඟතාවයන්ද බිඳ වැටිය හැකි බවයි මෙම වාර්තා තුළින් වැඩිදුරටත් සඳහන් කළේ. බෙලරුසියාව තුළ රුසියාවේ න්‍යෂ්ටිකාවේ රැඳවීම සම්බන්ධයෙන් චීනයේ ප්‍රතිචාරය අගය කරනු ලබන බවයි යුරෝපා සංගමේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝෂප් බොරෙල් සඳහන් කළේ. න්‍යෂ්ටිකාවේ යොදා ගනිමින් සිදු කරනු ලබන අනිසි තර්ජන ස්ථිර මට්ටමින් පරාජය කළ යුතු බවද ජෝෂප් බොරෙල් සඳහන් කළා. කෙසේ වෙතත් බාහිර බලපෑම් මත බෙලරුසියාවේ න්‍යෂ්ටිකාවේ රැඳවීම නවතා නොදමන බව රුසියානු රජය දැනුම් දී තිබුණා. න්‍යෂ්ටික ටෝපිඩෝ රැඳ වූ සිය සබ්මරීන ලබන වසරේ සිට පැසිෆික් සාගරය තුළ රඳවා තැබීමට කටයුතු කරන බව රුසියාව දැනුම් දී තිබෙනවා. රුසියාවේ ටාස් පුවත් සේවය වාර්තා කළේ මේ යටතේ බෙල්ගොරෙඩ් සහ කබරොවස්කෝ න්‍යෂ්ටික සබ්මරීන තුළ දියුණුතම ටෝපිඩෝ රඳවා තැබීමට නියමිත බවයි. මෙහිදී පොසෙයිඩන් වර්ගයේ න්‍යෂ්ටික සුනාමි ඇති කරනු ලබන මාරක ටෝපිඩෝ සබ්මරීන වෙත යොදවනු ලබන බව හෙළි කර තිබුණා. රුසියාව සතුව පවතින සියලු න්‍යෂ්ටික සබ්මරීන තුළ මෙම ටෝපිඩෝ ගබඩා කර තැබීමට නියමිත බවයි ටාස් පුවත් සේවය සඳහන් කළේ. මෙම සබ්මරීන රුසියාවේ කම්චැට්කා අර්ධද්වීපයේ සිට පැසිෆික් කලාපයේ සියලු ස්ථාන වෙත යොදවනු ලබන බව හෙළි කර තිබුණා. මෙය රුසියාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නවතම මට්ටමේ පියවරක් ලෙස නම් කර තිබෙනවා. මේ වන විට රුසියාවේ අද්මිරාල් ගෝර්ෂ්කෝව් නෞකාව තුළ හයිපර්සොනික් මිසයිල් රැඳවීමට කටයුතු කර ඇති අතර තවත් නෞකාවන් රැසක හයිපර්සොනික් කවි රඳවන බව රුසියානු බලධාරීන් සඳහන් කළා. ජපාන මුහුදේ මතභේදාත්මක දූපත් කලාපයේ සිට රුසියානු හමුදා නෞකානාශක මිසයිල් දෙකක් මුදා හැර තිබෙනවා. රුසියාවේ පැසිෆික් බලකායේ නෞකාවක් මගින් බාස්කීට් ක්‍රූස් වර්ගයේ මිසයිල් දෙකක් මෙසේ මුදා හරින ලද බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. ජපානයේ කුරිල් දූපත් ආසන්න කලාපයේ සිට කිලෝමීටර 100ක් දුරින් පිහිටි සාගර කලාපය වෙත මෙම මිසයිල් යොමු කර තිබුණා. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජපානයේ කුරිල් දූපත් රුසියාව විසින් පාලනය කරමින් පවතින අතර එම දූපත්වල අයිතිය සම්බන්ධයෙන් ජපානය රුසියාව වෙත අභියෝග සිදු කර තිබෙනවා. ගත වූ සතියේදී රුසියාවේ බෝම්බ හෙළන යානා දෙකක් ජපානයේ උතුරු මුහුද වෙත යොමු කිරීමෙන් පසු මෙම මිසයිල් අත්හදා බැලීම සිදු කර තිබුණා. ජපාන විදේශ අමාත්‍ය යෂුමාෂු හයාෂු කියා සිටියේ රුසියාවේ හැසිරීම සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව පසුවෙන බවයි. මෙම නවතම මට්ටමේ මිසයිල් දියත් කිරීම තුළින් කිසිදු අවදානමක්ද මතු නොවූ බව දැනුම් දී තිබුණා. රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ වූ පසු ජපාන මුහුදේ රුසියානු ක්‍රියාකාරකම් වර්ධනය වී පවතින බවයි හෙළි කර තිබුණේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික විසංචිතය වහාම වර්ධනය කරන ලෙස ඒ රට නායක කිම් ජොන් උන් නියෝග කර තිබෙනවා. උතුරු කොරියාවේ KCNA පුවත් සේවය සඳහන් කළේ න්‍යෂ්ටික ප්‍රමාණය හැකිතාක් වර්ධනයට සහ වඩාත් ප්‍රබල මට්ටමේ න්‍යෂ්ටික හඳුන්වා දීමට නියෝග කර පවතින පියවර ගැනීම සඳහා උතුරු කොරියාව නිරන්තර සූදානමකින් පසුවන බව දැනුම් දී තිබුණා. ඊශ්‍රායල ජනතාවගේ දැවැන්ත මට්ටමේ විරෝධය හමුවේ මතභේදාත්මක අධිකරණය සම්බන්ධ නව නියමයන් තාවකාලික මට්ටමින් ඉවත් කර ගැනීමට තීරණය කර තිබෙනවා.
ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙම තීරණය ප්‍රකාශයට පත් කරනු ලැබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ සමග ඊශ්‍රායල් වැසියන් වේදී බැස සිය ජයග්‍රහණය සමරමින් පවතින බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තාවක් මගින් ප්‍රකාශ කළා. මේ සමග දින ගණනාවක් පුරා සිදු කරන ලද විරෝධතා මාලාවන්ද නවතා දමන බව දැනුම් දී තිබෙනවා. මෙම නියමයන් යළිගෙන ඒමට තැත් කරනු ලැබුවහොත් නැවතත් දැවැන්ත මට්ටමේ විරෝධතා ආරම්භන බවයි ඊශ්‍රායලයේ ප්‍රධානතම කම්කරු සංගමය සඳහන් කළේ. බෙන්ජමින් නෙතන්යාහු විසින් මෙම නියමයන් හකුලා ගැනීම දවල මන්දිරය සහ බ්‍රිතාන්‍ය රජය විසින්ද පැසසුමට ලක් කර තිබුණා. මේ අතර විරෝධතා මර්ධනයට කටයුතු කරන ලෙස ඊශ්‍රායල් ආණ්ඩුව නිකුත් කළ නියෝග නොසලකා හැරීම සමග ඒ රට පොලිසිය වෙත දැඩි මහජන ගෞරව හිමිව තිබෙනවා. මේ සමග ඊශ්‍රායල් පොලිසියේ නිලධාරීන් වෙත දැවැන්ත මට්ටමේ මහජන පිළිගැනීමක්ද හිමි වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. නව සේදමාවත ව්‍යාපෘතිය යටතේ චීනය විසින් රටවල් 22ක් වෙත ඩොලර් බිලියන 240ක ණය ලබා දී පවතින බව නවතම වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. හාවර්ඩ් කෙනෙඩි විද්‍යාලය සිය වාර්තාව තුළින් ප්‍රකාශ කළේ මෙම ණය ප්‍රමාණයෙන් 80%ක් රටවල් 3ක් වෙත ලබා දී පවතින බවයි. ශ්‍රී ලංකාව, ඊජිප්තුව සහ අප්‍රිකානු කලාපය වෙත දෙවන කාණ්ඩය යටතේ ණය ලබා දී පවතින බව හෙළි කර තිබෙනවා. මෙහිදී ණය ලබාගත් සියලුම රාජ්‍යයන් ආර්ථිකමය අර්බුද තුළ පැටලී පවතින අතර ණය නැවත ගෙවීමේ අර්බුදයකටද මුහුණ පා පවතින බව මෙම වාර්තාව සඳහන් කළා. මේ සමග ලබා දුන් ණය නැවත හිමිකර ගැනීම සඳහා චීනයටද ගැටලු මතුව පවතින බව හෙළි කර තිබෙනවා. මේ සමග චීනයේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා අතිරේක පියවර අනුගමනය කිරීමටද සිදුව පවතින බව සඳහන් කළා. චීනය විසින් ආජන්ටිනාව වෙත ඩොලර් බිලියන 111ක ණය ලබා දී පවතින අතර පාකිස්තානය වෙත ඩොලර් බිලියන 48ක ණය සපයා තිබුණා. මෙම දැවැන්ත මට්ටමේ ණය නැවත ගෙවීම සඳහා එම රාජ්‍යයන්ට පැහැදිලි හැකියාවක්ද නොපවතින බවයි ප්‍රකාශ කළේ. චීනයේ සංචාරයක නිරත තායිවානයේ හිටපු ජනපති මා යින්-ජියෝ තායිවානයේ සහ චීනයේ එකම පිරිසක් ජීවත් වන බව පවසා තිබෙනවා. චීනය වෙත ළඟා වූ තායිවානයේ හිටපු ජනපතිවරයා කියා සිටියේ චීනය සහ තායිවානයේ සියලුම දෙනා කහ අධිරාජ්‍ය තුලින් පැවත එන බවයි. ඒ අනුව කලාප දෙක තුලම චීන වැසියන් පමණක් ජීවත් වන බව මෙහිදී දැනුම් දී තිබුණා. තායිවානයේ හිටපු ජනපතිවරයාගේ චීන සංචාරය තායිවාන රජයේ දැඩි විරෝධයට ලක් වූ අතර මෙය චීන රජයේ සැලසුම් සහගත පියවරක් ලෙස නම් කර තිබුණා. හිටපු ජනපති මා යින්-ජියෝගේ මතය එකවර වෙනස් වීම වඩාත් සැකසහිත තත්වයක් ලෙසයි නම් කර තිබුණේ. මේ අතර තමන්ගේ චීන සංචාරය සාමය සඳහා සිදු කරන්නක් පමණක් බව තායිවානයේ හිටපු ජනපතිවරයා ප්‍රකාශ කළා. මෙහිදී චීන රජයේ නියෝජිතයන් හමු නොවන බවයි දැනුම් දී තිබුණේ. නාසා ජේම්ස් වෙබ් දුරේක්ෂය මගින් අනාගතයේදී පෘථිවියට සමානව වර්ධනය වනු ලබන ජීවයට හිතකර සාධක සහිත ග්‍රහ ලොවක් හඳුනාගෙන තිබෙනවා. නිවේදනයක් තුළින් නාසා ආයතනය සඳහන් කළේ ජලය, මීතේන් සහ කාබන් ඩයොක්සයිඩ් පවතින විශාල මට්ටමේ ග්‍රහ ලොවක් හඳුනා ගැනීමට සමත් වූ බවයි. ආලෝක වර්ෂ 40ක් දුරින් පවතින මෙම ග්‍රහයා VHS 1256b ලෙස නම් කර තිබුණා. මෙම ග්‍රහයා මත අධික උෂ්ණත්වයක් පවතින අතර එය ක්‍රමයෙන් සිහිල් වෙමින් පවතින බවයි හෙළි කර තිබුණේ. මේ අතීතයේ පෘථිවිය පැවති ආකාරයට සමාන වන අතර මේ අනාගතයේ පෘථිවියක් බවට පත්වනු ඇති බව විද්‍යාඥයන් සඳහන් කළා. මෙම ග්‍රහයා වසර මිලියන 150ක් තරම් ආසන්න කාලයකදී නිර්මාණය වී පවතින බැවින් ජීවය හට ගැනීමට ප්‍රමාණවත් කාලය පවතින බවයි හෙළි කර තිබුණේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා A-News සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.